තා එක්සෑම් එකට සති ගානක් තියෙනවා. මේ වැඩි කාලයක් නෙවෙයි එක්සෑම් එකට තා පොඩි කාලයක් තියෙනවා. හරිද? ඒ කාලේ ඔයාලා හරියට මහන්සිලා පාඩම් කරලා ඒ වැට්ටි කරගන්න. මගේ සබ්ජෙක්ට් එක මම මේ පැත්තෙන් බලා ගන්න මට පුළුවන් උපරිමයෙන් ඔයාලා වෙනින් කරන්න පුළුවන් දේවල් කරලා ඒක හරියට වැඩේ කරගන්න. හරිද? මම මේ එක දෙයක් හිතුවා ඔයාලට පොඩි ස්ටඩි ප්ලෑන් වගේක් දෙන්න. මොකද අන්තිම කාලේ ඔයාලා ඔය වැඩ ගොඩ ගහ ගන්න කට්ටිය හොඳට වැඩ පුළුවන් කට්ටිය අන්තිම කාලේදී තමයි අනාගන්නේ හැමදේම. ඇයි? අර වැඩ හරියට කරගත්තේ නැති කට්ටිය අන්තිම කාලේ යාට හොඳ ස්ටඩි ප්ලෑන් එකක් ඕන සමහර විට වැට්ටික් කරගන්න. ඇයි? අර කට්ටිය නම් මේකක් තියනවා මෙතනක් තියනවා මෙතනක් තියෙන සබ්ජෙක්ට් 9කුයි ඔක්කොම ගොඩ ගහගෙන ලොකුවට කිරවෙනවා. අර වැඩ සමහර විට හොඳට කරන සෙට් එක උන් ටික අන්තිම පිස්සුවක් නටා ගන්නවා. මොකද වෙන්නේ? එක්සෑම් එකයි කලබල වෙනවා. හරිද? අනවශ්‍ය විදියට කලබල වෙන එක්සෑම් එක උනාට පස්සේ කලබල වෙලා අන්තිමට කරගන්න පුළුවන් දේත් කරගන්න බැරි තත්ත්වයට එනවා. හරිද? මේක හොඳට මතක තියාගන්නවා. වැඩ කරා කියන එකවත් හරියට වැඩ නොකරා කියන එකවත් වැදගත් වෙන්නේ අන්තිම එක්සෑම් එකේදී. හරිද? ඒ අන්තිම එක්සෑම් එක ඔය හැමදේම වෙනස් වෙන්න පුළුවන්. ඔයා අන්තිම කාලේ වැඩ කරන විදිය. හරිද? ඒ කියන්නේ දැන් ඔයාගේ ටර්ම් ටෙස්ට් ඔයාලා මේ අවුරුදු මුලේ ඉඳන් නිකන් සබ්ජෙක්ට් එක එච්චර හොඳට බෑ හොඳට පුළුවන් එහෙමයි කියලා ඒ ලකුණුම ඔයාගේ අන්තිම රිසල්ට් එකට එන්නේ නැහැ. මම දැකලා තියෙන සමහර ගුරුවරු කියනවා මේ අන්තිම මේ ටර්ම් ටෙස්ට් එකේ ලකුණු තමයි ඕලෙවල් එක්සෑම් එකට පස්ස හරිද? එහෙම නොවෙච්ච දේවල් මගේ පර්සනල් අත්දැකීම් තියෙනවා. මගේ යාළුවන්ගේ එහෙම තිබ්බ කට්ටිය. සමහර විට ඒ 9ක් තිබ්බා අන්තිම ටර්ම් එකේ. ඒ 9 ඒ 9යි ඒ 8යි B එක ඕලෙවල් එක්සෑම් එක B8යි A එකක් වුණා. ඇයි එයාට අර හොඳට රිසල්ට් තියෙනවා කියලා එයා රිලැක්ස් වුණා නැත්නම් එයා අන්තිම කාලේ අනාගත්තා. අන්තිම කාලේ වැඩ කරන විදිහත් එක්කනේ බලන්න. අන්තිම විදිහ එක්සෑම් එක ඔයාලා ලියන තාක්කල් ඔයා එක්සෑම් එකනේ ඔයාලට කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒක තාම ලියලා නැහැ නේ. ඔයා ඒක ෆයිනලයිස් කරලා නැහැ. ඒක වෙනකම් ඔයාලා ඒකට වැඩ කරන්න. තව කට්ටියක් හිටියා මේ හෙන්න අඩුයි ෆයිනල් ටර්ම් වල. අන්තිම ටර්ම් වල පට්ට අඩුයි ලකුණු. ඒ කියන්නේ මධ්‍යස්ථ 50 ගණන් 60 ගණන් හිටපු කට්ටිය හිටියා. මේ ඒ ගත්තු කට්ටිය. ඒ කියන්නේ සබ්ජෙක්ට් ඔක්කොම නෙවෙයි. එහෙම වෙනවා. ඒ අන්තිම මොහොතත් ඔය වැඩ කරන්න ඕනේ. මේ ඔය ප්‍රශ්නෙත් නිසා ඔය කට්ටිය අනා ගන්නවානේ. ඒ කියන්නේ වැඩ කරනොත් අනා ගන්න, වැඩ කරන්නේ නැතිවොත් අන්තිමට විසඳා ගන්න. ස්ටඩි ප්ලෑන්ස් වගේක් දෙන්න තීරණය කරා. මම හිමින් සීරියල් වලට ක්ලාස් හම්බෙන කාලෙදි මම කියන්නේ ස්ටඩි ප්ලෑන්ස් මම මේවා ගොඩක් හොයලා මම රිසර්ච් කරලා ඉන්ටර්නෙට් එකේ ගොඩක් හොයලා මේ දේවල් ගැන බලලා මම පෞද්ගලිකව මම පාවිච්චි කරපු ක්‍රමත් එක්ක ස්ටඩි ප්ලෑන්ස් එකක් දෙන්න. මේ පළවෙනි ස්ටඩි ප්ලෑන් එක හරිද? මේක ඉස්සෙල්ලා කරලා බලන්න හරිද? කවුරුත් කියන පළියට ආ මේක 100% කියලා විශ්වාස කරන්න එපා. අපෝ මේ කවුරු හරි කියනවානේ කියලා අතල්ලා දාන්න නැතුව දැන් මට පොතක මේක තියනවානේ කියලා කරලා බලන්න. ඉස්සෙල්ලා කරලා බලන්න. ඔයාලට මේක හරි එනවනම් ඔයා මේක පාවිච්චි කරන්න. මොකද එක එක්කෙනාට උගන්වන විදිහ එක එක්කෙනාට ඉගෙන ගන්න විදිහ එක එක්කෙනාට දෙයක් ධාරණය කරගන්න පුළුවන් විදිහ වෙනස් වෙනවා. හරිද? මේ ස්ටඩි ප්ලෑන් එක සාමාන්‍යයෙන් කරද්දී ඔයා තනියෙන් කරන්න බෑ. තව යාළුවෙක් එක්ක නැත්නම් යාළුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් එකතු වෙලා තමයි මේක පාඩම් කරන්න ඕන. හරිද? මේ පාඩම් කරන විදිහ. මේ මම කලින් සැරේක කිව්වනේ හැම සබ්ජෙක්ට් එකම බැලන්ස් කරගන්න කියලා. බැලන්ස් කරගන්න ඕනේ. මේ දෙවෙනි මේ ඊළඟ ස්ටඩි ප්ලෑන් එක තමයි ඔයාලා මේ අදාළ තෝරගන්න පාඩමේ තරමත් එක්ක ඔයා ඒකට ටයිම් එකක් තියන්න. අපි මේ පැය නැත්නම් මේ පැය දෙක මේ පාඩම ඒකකේ හරි කිහිපේ හරි පාඩම් කරනවා කියලා. හරිද? එහෙම තනියෙන් පාඩම් කරගන්න. ඊට පස්සේ ඔයාලා ඒක ප්‍රශ්න අහන වටේකට එන්න. ඒ කියන්නේ ප්‍රශ්න අහන දැන් දෙක කට්ටිය. අපි හිතමු දෙන්නෙක් ඉන්නවා කියලා. දැන් එක්කෙනෙක් පොත අරගෙන එයා දැන් අනිත් එක්කෙනාගෙන් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න අහද්දි මෙයා පොත බලන් ප්‍රශ්න අහනවා. පාඩම් කරපු සෙට් එක බලන් ප්‍රශ්න අහනවා. එයා ප්‍රශ්න අහනවා අනිත් කෙනා උත්තර දෙනවා. පස්සේ මේක ආයෙත් මේ දෙන්න තැන් දෙක මාරු කරගත්තා. ඒ කියන්නේ මේ ප්‍රශ්න අහන කෙනා ප්‍රශ්න වලට උත්තර දෙන කෙනා මාරු වුණා. දැන් මෙයා ප්‍රශ්න අහනවා. මෙයා උත්තර දෙන්න ඕන. හරිද? එහෙනම් මේක මේ කරන විදිහ. ලොකු දේවල් දාගන්න එපා. මොකක් හරි පාඩම් ඒකකයක්, හරි පාඩම් ඒකක දෙකක් අදාළ විෂයකට අරන් තමයි මේ වැඩේ කරන්න ඕන. මේ ස්ටඩි ප්ලෑන් එක වර්ක් කරන්න මෙහෙම මේක වැඩ කරන්න මෙන්න මෙහෙම. හරිද? හොඳට අහගන්න. මේක ඇල හොඳට අහගන්න. ප්‍රශ්න අහන කෙනා ඉස්සල්ලාම පොත බලන්නේ ප්‍රශ්න අහන්නේ. එයා එතකොට මොකක්ද යාට ප්‍රැක්ටිස් වෙන්නේ? එයා පාඩම් කරපු මෙන්න මේ විස්තර වලින් අහනවනම් මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි අහන්න ඕනේ කියලා මෙයා ඔළුවේ හදාගන්න. ඒ කියන්නේ හරි මම මේ පාඩම් කරා මෙන්න මේ පාඩමේ මෙන්න මේ සෙට් එකට හරියනවා නම් ප්‍රශ්න අහන්න ඕනේ මෙන්න මේ විදියට. ඔයාලට තේරෙනවා මම මේ කියන්නේ. අපි හිතමු මොකක් කරේ මේ මොකක් කරේ සිංහල හරි කවි පන්තියක් නැත්නම් මොකක් කර දෙයක් තියෙනවා. ඒකේ රචකයා ඉන්නවා. දැන් මේ ප්‍රශ්න අහන්න ඕනේ කොහොමද රචකයා උත්තර දෙන්නේ? මෙන්න මේක රචනා කරන ලද කතුවරයා කවුද? හරිද? එයා අර උත්තරේ එන විදිහට ප්‍රශ්න ප්‍රොසෙස් කරන්න ඉගෙන ගන්නවා. හරිද? ඒත් එක්ක අනිත් පැත්තේ උත්තර දෙන කෙනා එයා පොත බලන්නේ නැහැ. එයාට හම්බෙන මාසෙ දෙක. එක. එයා පාඩම් කරපු සෙට් එක ආයෙයා දැන් පාඩම් කරා ඇතිද? නැත්නම් පාඩම් කරපු සෙට් එක හරියට මතක තියාගන්න පුළුවන්ද කියලා එයාට ඒකෙන් මේ ටෙස්ට් කරලා බලන්න පුළුවන්. හරිද? එයා අරයා ප්‍රශ්න අහනවා.
එතකොට මෙයා දැනගන්න ඕනේ මෙයා ඉගෙනගත්තු සෙට් එකෙන් කොහොමද අර ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. කතුවරයක් අන්න අහන්න. දැන් මෙයා මතක් කරනවා කොතනද මම කතුවරයෙක් ගැන විස්තර එක කොතනද මම කතුවරයෙක් පාඩම් ආමියා. මෙන්න මෙයා තමයි කතුවරයා. අන්න ඒ වගේ. ඊට පස්සේ දෙන්න අය එයාලා ප්‍රශ්න අහන කෙනා ප්‍රශ්න වලට උත්තර දෙන කෙනා මාරු වෙනවා. මෙහෙම දෙතුන් වතාවක් කරන්න. දෙතුන් වතාවක් කරන්න ඕනේ. දෙතුන් වතාවක් කරද්දී මෙයා අහන වගේ නෙමෙයි මෙයා අහන ප්‍රශ්න ටික. හරිද? එකම උත්තර වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න අහන ක්‍රමය මේ දෙන්නට වෙනස්. එතකොට අර උත්තර වෙන්න තව තව ප්‍රශ්න අහන විදිහට ප්‍රැක්ටිස් වෙනවා. මම හිතනවා මම මේ කියන දේ තේරෙනවා කියලා. තව තව ප්‍රශ්න අහන්න පුළුවන්. තව තව ප්‍රශ්න ගොඩනගා ගන්න පුළුවන්. එතකොට මෙයා දෙවෙනි වතාවේදී මෙයා ආරයාගෙන් ප්‍රශ්න අහද්දි මෙයා දැන් පොත බලන් අහන්නේ. දැන් ඉඳහම දෙන්නේ කියලා අර ප්‍රශ්න යට වෙන විදිහකට අහන්න පුළුවන්. ආවට තේරෙනවද? ඒ කියන්නේ පාඩම් කරපු සෙට් එකේ ප්‍රශ්න අහනවා නම් අහන්න ඕන කොයි විදිහට. දැන් මම ගණන් කරද්දී නිකන් එනවා නේද සමහර තැන්වල. මිනිස් දින කතා වෙලා අන්න මිනිස් දින. එච්චරයි. වචන ඇතිමට මම දන්නා මේකට උත්තර එන්න වෙන මේ විදිහට ගාන හදන්න. අන්න ඒ වගේ දෙයක් ප්‍රැක්ටිස් වෙන එක තමයි මේකෙන් වෙන්නේ. ඕක ඊළඟ විශේෂත්වය තමයි ඔය ක්‍රමයේ ළමයි අපිට එක සැරේ කිසි දෙයක් දැන් එක දෙයක් ඕන නම් ඒ දෙයට අද මහන්සි වුණා කියලා අද පාඩම් කරා කියලා කවදාකවත් හරියන්නේ නැහැ. අපේ මොලේ වෙන්නේ. මම බලපු දෙයට අපේ මොලේ මේ අර එකම දෙයක් ආයෙ කරන්න තමයි මෙයා හිතන්නේ. මොලේ හිතන්නේ මෙන්න මේක හැම වෙලාවම ඕන දෙයක් වෙන්න ඇති. මේක පස්සේ කාලෙක ආයෙ ගන්න උනොත් පාවිච්චි කරන්න මේ මතක තියාගෙන ඉන්න ඕන කියලා. දැන් ඔයා හිතන්නකෝ මේ කම්පියුටර් එක කරේ ෆෝන් එකක් කරේ පාවිච්චි කරනවා නම් ඔය අර හැම වෙලාවෙම පාවිච්චි කරන ෆොටෝ එකක් නැත්නම් හැම වෙලාවෙම ගහන ගේම් එකක් කරන මොකක් හරි එකක් ඒක වගේ විශ් ලිස්ට් එක මේ විශ් ලිස්ට් එකේ දාලා තියෙනවා. එහෙම නැත්නම් මේ අර ස්ටාර් කරනවා කියලා කියන්නේ. එහෙම දාලා තියෙනවා. ඇයි ඒක ආයෙත් ඕනේ නැහැ කියලා දන්නවනේ. ඒ වගේ අපේ මොලෙත් ඒ වගේ. ගොඩාක් දේවල් තියෙනවානේ. අපි අර එකම දෙයක් ආයෙ දෙතුන් වතාවක් එක එක විදිහට ප්‍රොසෙස් කර ඔළුවට ගන්න ගත්තොත් මොලේ හිතනවා හරි. මෙයා මේ දෙයට ආයෙ මෙයාට මේ දේ ඕන වෙනවා. ඒ නිසා මේක ආයෙ ඕන වෙච්ච වෙලාවක ගන්න වෙනම ගබඩා කරලා තියනවා. හරි අපේ එහෙමයි අර මතකේ සමහර දේවල් රැඳිලා තියෙනවා. දැන් ඕන තරම් දේවල් තියෙනවානේ සමහර දේවල් එන්න පරණ දේවල් අතිවිශේෂ සිද්ධි. ආයි අග්ගල මතක් කරගන්න ඕන. ඇයි සමහර දේ ගොඩක් විශේෂයි. ඒ කියන්නේ අපි ඒවා ආයි මතක් කරලා තියෙනවා. ඒ නිසා යක් වෙනම ගබඩා කරලා තියෙනවා. එහෙමත් නැත්නම් මේ ඒක අර සිද්ධියත් එක්ක හරිද? මෙන්න මේ ක්‍රමේ පාවිච්චි කරන්න මේ ක්‍රමේ අද්දුටුවේ ප්‍රත්‍යක්ෂයි හරිද? ඇයි ඒක ඊළඟ එක තව එක්කෙනෙක් එක වැඩ කරද්දී අර තමුන්ට වැඩ කරන්න උවමනාව නැත්තම් අනිත් කෙනා වැඩ කරන විදිහ දැක්කාට පස්සේ වැඩ කරන්න හිතෙනවා. අයි අරු අච්චර කරනවා මම කොච්චර කරන්න ඕනද කියලා හිතනවා. හරිද? ඒ ස්ටඩි ප්ලෑන් එක මරු. හරිද? මම ඒකයි මගේ කාලෙත් පාවිච්චි කරා. ඔය ප්‍රශ්න අහන වටේ ඒ කියන්නේ ප්‍රශ්න අහන වටයක් එක්ක යන්නේ ගොඩක් හොඳයි. ඒ කියන්නේ පාඩම් කරන පොඩි කොටසක පාඩම් කරන පොඩි පාඩම් ඒකකයට ඔයාලා ප්‍රශ්න අහලා කරන දේ එන්න වැදගත් අන්එක්ස්පෙක්ටඩ් අර පාඩම් කරපු අන්එක්ස්පෙක්ටඩ් අර ප්‍රශ්න ගන්න. ඔයා දැන් ඉන්නේ කොතනින් හරි. ඔයා එතකොට මැනේජ් කරගෙන පාඩම් කරපු සෙට් එකේ තෝරලා මේ ප්‍රශ්නෙට මේ උත්තරේ දෙන්නවා. අර ප්‍රශ්න අහන කෙනා එයාත් දන්නවනේ අර පාඩම් කරලා. එයා හිතන්න ඕනේ මෙන්න මේ උත්තරේ ලැබෙන්නේ මෙන්න මෙහෙ විදියට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නැත්නම් මේ උත්තරය එන්න නම් අහන්න ඕනේ මේ වගේ ප්‍රශ්න. මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා. දැන් කවි පාඩම් කරනවා නම් එයා තෝරන කවිය දෙකක් කියනවා. පද දෙකක්. ඉතිරි පද දෙක සම්පූර්ණ කරනවා. මම මේ සිංහලට මම මේ පුංචි කතා කියන්නේ. හරිද? සිංහල සබ්ජෙක්ට් එක. කවි පාඩම් කරනවා. ආරය කවි පද දෙකක් කියන කවි පද දෙක දෙන්න කියනවා. එහෙම. හරිද? කවි අර අනිත් ගොඩක් දේවල් වලට මේක මාර වැදගත්. මේ සිස්ටම් එක මම කියනවා නිකන් බලන්න. හරිද? අද්දට ඔය ප්‍රත්‍යක්ෂය මට අනුව ඔයා කරලා බලන්න. ඒක නවට හොඳ ස්ටඩි ප්ලෑන් එකක් තියෙන්න පුළුවන්. හරිද? ඒක තයියකට තරකයක් නෑ. ඔයාලට හොඳ ස්ටඩි ප්ලෑන් එකක් තියෙන්න පුළුවන්. ඒ දේ කරලා බලන්න. මේක දෙන්නෙට වැදගත්. මම කිව්වත් වගේ හොඳට වැඩ කරපු කට්ටියටත් මේ ක්‍රමය පොඩ්ඩක් කරලා බලන්න. තව ටිකක් ඔයාලට වැදගත් වෙයි. හරිද? අර වැඩ කරන්න උවමනාව නැති නැත්තම් මොකක් කර දැන් ඉර කරගෙන අයියෝ කොතනින් පටන් ගන්නද කියලා හිතන කෙනෙක්ටත් මේ ක්‍රමය ගොඩක් වැදගත්. මොකද ඔයා පාඩම් කරන් තව යාළුවෙක් එක්ක ඒ තෝරාගත්තේ ටිකක් වැඩ කරන ඒකත් එක්ක උනන්දුවෙන් ඉන්න කෙනෙක්ව තෝරගන්න. මොකද ඔයා පාඩම් කරන්නේ අරයව වැදන් යන නිසා. හරිද? එයා පාඩම් කරද්දී ඔයාව වැදගෙන යනවා. මේ ඒ වැඩේ කරන්න මාර ආසයෙන් පාඩම් කරනවා. හරිද? අහන ප්‍රශ්න අහන එතකොට හරි ජොලිය තියෙන්නේ. අර ප්‍රශ්නයක් අහනකම මෙයා ඉන්නවා. දැන් ප්‍රශ්නයක් එයා ඉන්නවා. අර වැරදුනාට පස්සේ ඕක එකපාරක් නෙමෙයි. මාරු දෙපාරක් තුන් සැරයක් කරන්න ඕනේ. එතකොට අර එකම ප්‍රශ්න වෙන්න ඕනේ. මෙයා අහන සිස්ටම් වෙනස් කරන දෙවියන් තමයි. මෙයා එකම ප්‍රශ්න වෙනවා. උත්තරේ දැන් කලින් දුන්නට තවත් හොඳ ප්‍රොෆෙෂනල් විදිහට උත්තර දෙන්න ගන්න. මේ ওই ක්‍රමයෙන් කරන්න. මේ මාරු කරලා බලන්න. කරලා වාරට හිතන දේ මට කියන්න මේක
හරි ගියාද නැද්ද කියලා මේක පළවෙනි ස්ටඩි ප්ලෑන් එක දෙන්නේ. මට හිතන හොඳයි කියන එකට මේකද මම බලපු දේවල් දෙකක් තියෙන එකක් අපේ මොලේ අපිට මතක තියාගන්න අපිට ඕන දේ නෙමෙයි මොලේ මතක තියාගන්න අපි හැම වෙලාවෙම පාවිච්චි කරන දේවල්. එහෙනම් හැම වෙලාවෙම පාවිච්චි කරන්න ප්‍රශ්න වටයක් තියාගන්න ඒකත් පොඩි පොඩි පාඩම් මේක වලට කඩලා එතකොට ප්‍රශ්න ටික අර ඒ කරන දේ තව ටිකක් මාස්ටර් කරන්න ඕන. කොමර්ස් වල මම දන්න වචනයක් අර ශ්‍රම විභජනයේ විශේෂීකරණය කියලා වචන වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ එකම දෙයක් ආයි කළා ඒක තවත් කරාට පස්සේ අර විශේෂ ප්‍රාගුණ්‍යයක් එන්නේ. අමුතු දක්ෂතාවයක් කියලා. හරි. හොඳටම පුළුවන් වෙනවා. ඒ වගේ වෙනවා. හා ඒ නිසා ඒ වැඩේ කරන්න යාළුවෙක් හරි දෙන්නෙක් හරි එකතු කරගෙන ඒක ඊට පස්සේ තවත් දෙයක් මොකද යාළුවොත් එක්ක කරද්දී තව තවත් ආසය දෙන වැඩේ කරන්න. මොකද අන්තිම කාලේ ළමයි සෙල්ලම් කරන්න විහිළු කරන්න කාලයක් නැහැ. මොකද මම දැකලා තියෙන මං ගාවත් ඉන්න සමහර කට්ටිය ආයෙත් සෙකන්ඩ් ෂයි කරනවා. ආයෙ එක්සෑම් එක රිපීට් කරනවා. ඉතින් ඒක අපරාධයක්. අපරාධයක් කියන්නේ ඒක නරකක් නෙමෙයි මම කියන්නේ. පළවෙනි වතාවෙන් ගොඩ දාගන්න පුළුවන් නම් පළවෙනි වතාවෙන් කරලා ඉවර කරනවා. මොකද මගේ සබ්ජෙක්ට් එක මැත්ස් කියන සබ්ජෙක්ට් එක ඔයා මෙතනින් පස්සේ මොන ඔයගොල්ලෝට ගියත් ඔයාලේ මැත්ස් රිසල්ට් එක මොකක්ද කියන එක බලන්න. සමහර වෙලාවට මෙතනින් පස්සේ ඔයා A level තෝරගන්න ස්ට්‍රීම් එකම තමයි මැත්ස් කියලා සබ්ජෙක්ට් එකක් කරන්නේ නැති වෙන්නේ. හරි මැත්ස් කියන විෂයක් ඉදිරියට ගෙනයන්න. දෙකේ සයන්ස් කරොත් A level සයන්ස් කරොත් ඔයා කම්බයින් මැත්ස් කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා. ෆිසික්ස් කෙමිස්ට්‍රි බයෝ කට්ටිය නෑ. ෆිසික්ස් කරත් ෆිසික්ස් එක තියෙන ෆිසික්ස් මේ කෙමිස්ට්‍රි කම්බයින් මැත්ස්. එතන අහුවෙන ඒ ආරේ අනිත් සබ්ජෙක්ට් කරාට අහුවෙන්නේ නැහැ. ඒ නිසා මේ කියන මෙතන ඕලර් රිසල්ට් එක තියෙන මැත් සබ්ජෙක්ට් එකේ රිසල්ට් එක කියන එක කම්පැනි එකට ගියත් මොන ජොබ් එකකට ගියත් ඒක බලන්න අනිවාර්ය සබ්ජෙක්ට් එකක්. ගණන් වලින් තමයි දැනුම මයින් ගොඩක් වෙනවාට. ඔයා කොහොමද සබ්ජෙක්ට් එක මේක වැඩ කරනවා ඔයා කොහොමද ප්‍රශ්නයක් විසඳන්නේ ගැටලුවක් විසඳනවා ඔයාට ඔත්තු දෙන්න පුළුවන්. ඒ දේවල් මයින් විෂයක් තමයි ගණන්. හරිද? මේ ගාණක් හදලා චක්‍රයක් හදලා කියන එකට වඩා ඒක තියෙන්නේ නේද? ඒ නිසා මේකට අනිවාර්යයෙන්ම මහන්සි වෙන්න. මොකද අනිත් සබ්ජෙක්ට් වලට සාපේක්ෂව මේ සබ්ජෙක්ට් එක වෙනස්. අතපාරයි කරන්නේ. තේරෙනවද? ප්ලෑන් ඔය ස්ටඩි ප්ලෑන් එක හරියට කරගන්න මම තව ඉස්සරහට තව ස්ටඩි ප්ලෑන්ස් දෙන්නම්. ඒවා කරලා බලන්න. හරිද? මේ අන්තිම මොහොතේ ඔයාට තියෙන හැම විදිහම අත්දැක බලන්න. අන්තිමට අත්දැක බලන්න තියන්න එපා. හෙට එක්සෑම් එක නම් අන්තිම සතියේ එක්සෑම් එක නම් අත්දැක බලන්න තියන්න එපා අලුත් ක්‍රම. දැන් අලුත් ක්‍රම වගේක් අත්දැක බලන්න ඒක ඔයාලට මදියක් වෙන්නේ නැහැ. ඔයාලට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද ඔයාට හරියන ක්‍රමය තෝරගන්න උත්සාහ කරයි. එක එක සබ්ජෙක්ට් වලට සමහර වෙලාවට එක එක දේවල් තියෙනවා. ඔය ඔකට තියෙනවා මේ අර පුංචි කාඩ් එකක් ලියන්න. ෂූටින් වල. ස්ටික් නෝට්ස් කියන ඒ වගේ එක මෙන්න මේ ප්‍රශ්නෙට මෙන්න විදිහ. එහෙම එකක් ලියා ගන්න. මේ එහෙම කරා. මේක මාර වැදගත්. මේ අන්තිම කාලේ ඔයාලා හරියට කරන් මගේ පැත්තෙන් මට දෙන්න පුළුවන් සපෝට් එක මම දෙනවා. හරිද? ඒක දෙන්න. අහන්න දෙන්නේ නැහැ නේ. ඒ වැඩ ටික හරියට කරගන්න. දැන් ඉඳන් තව මාස ටිකයි තියෙන්නේ. මේ මාස ටික ඇතුළත සෙල්ලම් කරන්න එපා. සෙල්ලම් කරන්න කියන්නේ. විහිළුවට ගන්න එපා. අන්තිම මොහොතේ හිර කර ගන්න ඕනේ නැහැ. දැන් ඉඳන් කරන්න මොන මට්ටමක හිටියත් මම කියන්නේ මේ වැඩේ කරන්න පුළුවන්. අන්තිම මාස ටික එච්චරයි. හරි.